12 වන පරිච්ඡේදය බීමට නැවුම් ජලය. අප්පච්චි ඇඳ සෑදුවේය. ඔහු එක් කීයක්වත් නොවන පරිදි ඕක් ලෑලි මට සිරුටු කළේය. ඊළඟට ඒවා එකට තබා ඇනගසා සවි කළ ඔහු පිඳුරු මෙට්ටය දැමීම සඳහා ලෑලි 4කින් පෙට්ටියක් සෑදුවේය. ලෑලි වලට කඹයක් ගැට ගැසූ අප්පච්චි එය පැත්තෙන් පැත්තට අඹරවා තදින් ඇද්දේය. අප්පච්චි ඇඳේ කෙළවර ගෙයි මුල්ලක බිත්තියට තබා ඇන ගැසුවේ. ඇඳේ එක් පැත්තක් පමණක් බිත්තියට හේතු නොවී තිබිණි. මේ කෙළවරේ උස ලෑල්ලක් තැබූ ඔහු ඒ ඇඳට සවි කළේය. ඊළඟට අත දිගු කළ හැකි තරම් උසට බිත්තිවල හා උස ලෑල්ලේ ඕක් ලී පෙට්ටි දෙක සවි කළේය. අනතුරුව ඒ මතට නැගගත් ඔහු උස ලෑල්ලේ මුදුන පරාලයකට තබා තදින් ඇන ගැසුවේය. ඉන්පසු ඇඳට ඉහළින් ඕක් ලී පටි මත රාක්කයක් සෑදුවේය. ඔන්න කැරොලින් දැන් හරි. මේක හදලා ඉවර වෙනකන් මට ඉවසිල්ලක් නෑ. අම්මා කීවාය. පිඳුරු මෙට්ටේ ඇතුළට ගේන්න මට උදව් වෙන්නකෝ. ඇයි උදේ පිඳුරු මෙට්ටේ සාදා තිබුණාය. උස් තනිතලාවේ පිඳුරු නැති බැවින් ඇය වියලි පිරිසිදු තනකොළ වලින් මෙට්ටේ පිරෙව්වාය. ඒ හිරු එළිය වැටි උණුසුම තිබූ අතර එයින් තනකොළවල මිහිරි සුවඳක් නික්මිණි. මෙට්ටේ නිවස තුළට ගෙනවිත් ඇඳ මත දමන්නට අප්පච්චි අම්මාට උදව් වූයේය. ඇය ඇඳට ඇතිරි ලියලා රෙදි කැබලි වලින් මසන ලද ඇගේ ලස්සනම ඇතිරිල්ල ඊට උඩින් එළුවාය. පාත්ත පිහාට්පරු කොට්ටවලට උර දමා ඇඳේ ඉහළ කෙළවරින් තැබුවාය. සෑම සුදු උරේකම රතු නූලෙන් කුඩා කුරුල්ලන් දෙදෙකු මසා තිබිණි. අනතුරුව අප්පච්චි අම්මා ලෝරා හා මේරි ඇඳ අසල සිටගෙන එදෙස බලා සිටින්නට වූහ. ඒ ඉතා කදිම ඇඳක් විය. අඹරා සාදන ලද ලණු ඇඳ පොළවටත් වඩා සිනිඳු වූ අතර ඒ නිදා ගැනීමට කදිමය. පිඳුරු මෙට්ටය මිහිරි සුවඳ තනකොළ වලින් පිම්බී තිබූ අතර ඇඳ ඇතිරිල්ල මනාව ඒ මත එලා තිබිණි. ලස්සන කොට්ටා උර වෙතින් නැවුම් බවක් දිස්විය. යම් යම් දේ තැබීම් සඳහා රාක්කය කදිම ස්ථානයක් විය. මෙබඳු ඇඳක් සහිත මුළු නිවසම මද පවන් රැලි වලින් පිරී තිබිණි. ඒ රාත්‍රියේ ඇඳට ගිය අම්මා පටපට හඬක් නික්මෙන මිට්ටේ මත වැතිර මම මෙච්චර සැප පහසුවට ඉන්න එක පාපයක්ද මන්දයි අප්පච්චිට කීවාය. මේරි හා ලෝරා තවමත් බිම නිදාගත් නමුත් අප්පච්චි ඔවුන්ට හැකි ඉක්මනින් කුඩා ඇඳක් සාදා දෙනු ඇත. ඔහු කුඩා ඇඳ පමණක් නොව ශක්තිමත් රාක් සහිත කුඩා අල්මාරියක් සාදා එයට ඉප්පෙත් දැමුවේය. දැන් යළිත් වරක් ආවද ඉන්දියානුවන්ට ඉණුගු පිටි සියල්ල ගැනීමට නොහැකිය. දැන් ඔහුට ඇත්තේ ලිඳ සෑදීම පමණක් වූ අතර එයින් පසු ඔහු නගරයට යනු ඇත. ඔහු ගිය පසු අම්මාට වතුර ගැනීමට හැකිවනු පිණිස ඔහු පළමුවෙන්ම ලිඳ හැරිය යුතු විය. ඊළඟ උදයේ ඔහු නිවසට සමීප වන්නට තන බිස්සේ විශාල රවුමක් සලකුණු කළේය. සිය සවලෙන් රවුම තුල තන පිනලි කැපූ ඔහු සවලට ලොකු තන පිඬලගෙන ඉවතට විසි කළේය. ඉන්පසු ඔහු ලිඳ හැරීම සඳහා ලිඳ හැරීම ආරම්භ කළ අතර කෙමෙන් කෙමෙන් ලිඳ ගැඹුරට කැපී යන විට ඔහුද ඒ තුලින් ඇතුළට ගියේය. අප්පච්චි ලිඳ හාරන අතර මේරි හා ලෝරා ඒ අසලට නොයා යුතුය. ඔවුන්ට ඔහුගේ හිස තවදුරටත් දැකගත නොහැකි වුවද සවල පිරුණු පස් ඉහළට විසිවනු ඔවුන්ට පෙනේ. අන්තිමේදී සවල පියාඹා ඔවුන් තන බිස්ස මත වැටිනි. ඊළඟට අප්පච්චි උඩ පැන දෑතින්ම ලිංගයට අල්ලා ගත්තේය. එක් වැලමිටකින් පොළව තදින් අල්ලාගත් ඔහු ඊළඟට අනෙක් වැලමිටද පොළවට තබා අසීරුවෙන් හුස්ම ගනිමින් ලිංකටෙන් ගොඩාවේය. මට තවත් යට ඉඳලා පස් විලි කරන්න බෑ. ඔහු කීවේය. දැන් ඔහුට කාගේ හෝ සහාය අවශ්‍ය වී තිබිණි. ඉතින් තුවක්කුවගත් ඔහු පැටී පිට නැගී බැහැරක ගියේය. ආපසු එන විට ඔහු තරහාවෙකුද රැගෙන අතර ස්කොට් මහතාට ඔහුගේ උදව්වට එන ලෙස කියා තිබුණේය. ස්කොට් මහතා ඔහුට ලිඳ සෑදීමට සහාය වන අතර ඉන්පසු අප්පච්චි ස්කොට් මහතාගේ ලිඳ සෑදීමට සහාය වනු ඇත. අම්මා ලෝරා හා මේරි ස්කොට් මහතා මහත්මිය දැක තිබුණේ නැත. ඔවුන්ගේ නිවස තනිතාලාවේ කුඩා මිටියාවතක කොහේ හෝ සැඟවී තිබිණි.
එහි සිට දුමක් ඉහළ නැගෙනු පමණක් ලෝරා දැක තිබුණාය. පසුදා අරුණ උදාවන මාත් සමගම ස්කොට් මහතා පැමිණියේය. ඔහු තරබාරු කොට මිනිසෙක් විය. ඔහුගේ හිස කෙස් අවුවර දුර්වර්ණ වී තිබූ අතර ඔහුගේ දීප්තිමත් රතු පැහැති සමේ කොරළ සෑදී තිබිණි. ඔහුගේ සම අවුවෙන් දුඹුරුවන් වී තිබුණේ නැත. ඒත් සමේ පොතු ගැලවී යමින් තිබිණි. මේ හෙන ගහන අව්වයි හොළඟයි හින්දා ඔහු කීවේය. සමා වෙන්න නෝනා. ඒත් සාන්තුවරයකට උනත් මේ වගේ වෙලාවට කුණු හරප කියන්න වෙනවා. මේ විදිහට හැම ගැලවෙන්න ගියොත් තව ටික දවසකින් මං හැවෑරපු කැරණියෙක් වගේ වේවි. ලෝරා ඔහු ප්‍රිය කළාය. සෑම උදෑසනකම ඉඳුල් පිඟන් සෝදා ඇඳන් සකස් කර අවසන් වූ විගස ඇයි ස්කොට් මහතා සහ අප්පච්චි ලිඳ හාරුණු බලන්නට ගේ මෙදුරට දිව ගියාය. හිරිවැලේ කැකෑරෙමින් තිබූ අතර සුළඟ පවා උණුසුම් විය. තනිතලාවේ තන පඳුරු කහ පැහැයට හැරෙමින් තිබිණි. මේ ගේ තුළට වී ඇගේ රෙදි කැබලි අතරින්ද මසන්නට වූවාය. එහෙත් ලෝරා දරුණු ආලෝකයට ඉරට හා සුළඟට ප්‍රිය කළ අතර ඇයට ලිඳ අසලින් ඈත් වී සිටීමට නොහැකි විය. ඒත් ලිඳ අයිනට යාම ඇයට තහනම් විය. අප්පච්චි සහ ස්කොට් මහතා ශක්තිමත් කැරකෙන දඹරයක් සෑදූහ. ඒ ලිඳ උඩින් සවි කර තිබූ අතර එයට බඳින ලද කබයක දෙකලවර බාල්දි දෙකක් ගැටගසා තිබිණි. දඹරේ කැරකෙන විට එක් බාල්දිය පහළට ගොස් අනෙක් බාල්දිය උඩට ආවේය. උදෑසන ස්කොට් මහතා කබය දිගේ පහළට ලිස්සා ගොස් ලිඳ හාරන්නට විය. ඔහු පස්වලින් බාල්දිය පෙර වූ අතර අප්පච්චි ඒ හා සමාන වේගයකින් ඒවා උඩට ඇද ඉවතට විසි කළේය. දිව ආහාරයෙන් පසු අප්පච්චි ලිඳට බැස්ස අතර ස්කොට් මහතා පස් බාල්දි උඩට ඇද්දේය. සෑම උදෑසනකම ස්කොට් මහතා කමේ දිගේ පහළට බසින්නට පෙර අප්පච්චි බාල්දියක් තුළ ඉටිපන්දමක් තල්වා එය ලිඳ පතුලට බැස්සුවේය. එක්වරක් ලිඳට උඩින් එබී බැලූ ලෝරාට පොළොවට අඳුරු ගුහාවක් තුළ ඉටිපන්දම් මැලේ දීප්තිමත් දැල්වෙනු පෙනිනි. ඔක්කොම හරි වගේ කියන අප්පච්චි බාල්දිය උඩට ඇද ඉටිපන්දම නිවා දමයි. ඕව බොරු වැඩ ඉංගල්ස්, ස්කොට් මහතා කීවේය. ඊයේ ලිඳ හොඳට තිබුණා. කාටද ඕවා කියන්න පුළුවන්? අප්පච්චි පිළිතුරු දුන්නේය. අනතුරු කරගන්නවට වැඩිය පරිස්සම් වෙන එක නුවරට හුරුයි නෙව? අප්පච්චියේ ඉටිපන්දම් මෙලියෙන් සොයන අනතුරු කුමක්දයි ලෝරා නොදත්තාය. අප්පච්චි සහ ස්කොට් මහතා කාර්යබහුල වූ බැවින් ඇය ඒ පිළිබඳ විමසුවේ නැත. පසු අසන්නට සිතා සිටියද ඇයට එය අමතක විය. එක් උදෑසනක අප්පච්චි උදේ ආහාරය ගනිමින් සිටියේදී ස්කොට් මහතා පැමිණියේය. ඔහු මෙසේ කෑ ගහන හඬ ඔවුන්ට ඇසිනි. ඉංගල්ස්, ඔන්න අව්වත් වැටිලා. වැඩට බහිමු. අප්පච්චි කෝපි කෝප්පේ හිස් කර පිටතට ආවේය. දබරය කිරිකිරි ගානට වූ අතර අප්පච්චි සිවුරුහන් කරන්නට වූයේය. අප්පච්චිගේ සිවුරුහන් හඬ නවතින විට ලෝරා හා මේරි පිඟන් සෝදමින් සිටි අතර අම්මා ලොකු ඇඳ සකස් කරමින් සිටියාය. "හෝ ස්කොට්!" ඊළඟට ඔහු මෙසේ කෑ ගැසුවේය. "කැරොලින්, ඉක්මනට මෙහෙ එන්න." අම්මා මිදුලට දුව ගියාය. ලෝරා ඈ පස්සෙන් දිව්වාය. "ස්කොට්ට කලන්තේ හැදිලා. නැත්තම් වෙන මොකක් හරි වෙලා ලිඳ ඇතුලේ." අප්පච්චි කීවේ. "මං ලිඳට බහින්න ඕනි. ඔයා ඉටිපන්දමක් දාලා බැලුවද?" ඒ අම්මා ඇසුවාල්. "නෑ, මං හිතුවා ස්කොට් බලන්න නැති කියලා." "මං ඇහුවා සේරම හරිද කියලා. මිනිහා හරිය කිව්වා." හිස් බාල්දිය කමෙන් ගැලවූ ඔහු කබය දඹරයට ගැට ගැසුවේය. "චාල්ස්, ඔයාට බැහැ. ඔයා යන්න එපා." අම්මා කීවාය. "කැරොලින්, මං ලිඳට බහින්න නැතුව කොහොමද?" "ඔයාට බැහැ. චාල්ස්, අනේ යන්න එපා. මට මුකුත් වෙන්නේ නෑ. ගොඩට එනකන් මං හුස්ම ගන්නෙ නෑ. අපිට පුළුවන් ද මේ මිනිස්සු එතන මැරෙන්න අරින්න?" අම්මා බයකාර හඬකින් කතා කළාය. "ලෝරා පස්සට වෙලා ඉන්න." ඉතින් ලෝරා පසුපසට වූවාය. ඇය බිත්තියට හේතු වී වෙව්ලන්නට වූවාය. "එපා එපා චාල්ස්. කාව හරි උදව්වට අඬ ගහගෙන එන්න. දැන් වෙලාවක් නෑ. චාල්ස්, මට ඔයා උඩට අදින්න බැරි වුණොත්? බැරි වෙලාවත් ඔයා ඇතුළේ වැටුණොත් මට ඔයා උඩට අදින්නත් බෑ." ඌ කඹේ එල්ලී ලිඳට බැස්සේය.
ඔහුගේ හිස නොපෙනී ගියේය. අම්මා අතින් දැස් මුවා කරගෙන බිම ඇන තබාගෙන ලිඳ දෙස බලාගත්වනම සිටියාය. ලා කුරුල්ලෝ තන පඳුරු අතරින් ඉහළට නගිමින්ද ගී ගයමින්ද ඊයක් මෙන් අහසට ඉකිලෙමින්ද මුළු තැනිතරව වසා පැතිර සිටියහ. සුළඟ උණුසුම් ලෙස හමමින් තිබූ අතර ලෝරා සීතල වී සිටියාය. එක්වරම නැගී සිටි අම්මා දබරේමිට තදින් අල්ලා ගත්තාය. ඇයගේ මුළු ශක්තියම යොදා එය අදින්නට වූවාය. කඹේ ඉහළට ඇදෙන්නට වූ අතර දඹරයෙන් කිරිකිරි හඬක් නිකුත් විය. අප්පච්චි අන්ධකාරයෙන් වැසුණු ලිං පතුලේ බිම වැටී ඇද්දැයි අම්මාට ඔහු ඉහළට ඇද ගැනීමට බැරි යයිද ලෝරා සිතුවාය. එහෙත් දබරේ ටිකෙන් ටික ඉහළට කැරකුණේය. කඹේ අල්ලාගෙන සිටින අප්පච්චිගේ අතක් පිටතට ආවේය. ඔහුගේ අනෙක් අත ඊට උඩින් අවුත් කඹේ අල්ලා ගත්තේය. අනතුරුව අප්පච්චිගේ හිස පිටතට ආවේය. ඔහු අත්වලින් දබරේ එල්ලුණේය. අන්තිමේදී කෙසේ හෝ ලිලෙන් ගොඩ ආහු තන බිස්සේ හිඳගත්තේය. දබරේ වේගෙන් කරකැවුණු අතර ලිඳ තුල බරදී බොල් හඬක් ඇසිනි. අප්පච්චි සීරුවෙන් නැගී සිටීමට වෙර දරන විට අම්මා මෙසේ කීවාය. ඔහම වාඩි වෙලා ඉන්න චාල්ස්. ලෝරා දුවල ගිහින් වතුර ටිකක් ගේන්න ඉක්මනට. ලෝරා දිව්වාය. ඈකුඩ වතුර බාල්දිය අසීරුවෙන් ඔසවාගෙන හනික ආපසු දුවාවාය. අප්පච්චි සහ අම්මා දෙදෙනාම දබරේ කරකවමින් සිටියහ. කඹේ හෙමින් ඉහළට එමින් දබරේ එතුණු අතර බාල්දිය ලිඳ තුලින් පිටතට ආවේය. බාල්දියට හා කඹයට ගැටගසා සිටියේ ස්කෝට් මහතායි. ඔහුගේ අත්කකුල් හා ඉස පහළට කඩා වැටි දෙපසට වැනෙමින් තිබූ අතර ඔහුගේ මුව අඩක් විවර වී දැස් අඩක් පැසී තිබිණි. අප්පච්චි මහත් වීරයෙන් ඔහුව ඇදගෙන ගොස් තන බිස්සේ වාඩි කළ විට ඔහු වැනි එතනම වැටුණේය. ඔහුගේ අතේ මැණික් කටුව අල්ලා බලා පපුවේ ශබ්දයට සවන් දුන් අප්පච්චි අනතුරු ඔහු පසකින් දිගා වූයේය. මිනිහා හුස්ම ගන්නවා. අප්පච්චි කීවේය. හුලං වැදුනම එයාට හොඳ වෙයි. මට කරදරයක් නෑ කැරොලින්. මගේ ඇඟට හරි තෙහෙට්ටුයි. එච්චරයි. තෙහෙට්ටු නැතුව අම්මා කෝපයෙන් කීවාය. තෙහෙට්ටු නොවී තිබුණොත් නෙම පුදුම තේරුමක් නැති වැඩ කරන්න යනවා. ජේසුස් ස්වාමි දරුවනේ පොඩි සැලකිල්ලක් ලබා ගන්න ඕන කමට මිනිසුන්ව මැරෙන තරමට බය ගන්නනවා. අනේ දෙවියනේ. ඒ පණෙන් මුහුණ වසාගෙන හඬන්නට වූවාය. ඒ මහා භයංකර දිනයක් විය. මට ලිඳක් ඕන නෑ අම්මා ඉක්මනින්දාය. ඒකෙන් වැඩක් නෑ. මට බෑ ඔයා ඔය හැටි අවදානම් වැඩ කරනවා බලාගෙන ඉන්න. ස්කොට් මහතා ක්ලාන්ත වූයේ ගැඹුරු ලිං පතුලේදී කිසියම් වායු ආග්‍රහණයක් කිරීමෙනි. වාතය වඩා බරත් නිසා එවැනි වායුන් ලිං පතුලේ රැඳී තිබේ. එය දැකීමට හෝ ගඳ සුවඳ බැලීමට නොහැකි අතර කෙනෙකුට දීර්ඝ වේලාවක් පුරා ආග්‍රහණය කර නොහැකිය. යම් හේකින් එසේ වූයේ නම් ඒ තැනැත්තා සිහිසුන් වෙයි. ස්කොට් මහතා ඒ වායුව පිරි ලිං පතුලෙන් මුදා ඔහු කඳේ බැඳ ගොඩ ගනුවස් අප්පච්චි ඒ ලිං පතුලට බැස්සේය. ප්‍රකෘති තත්වයට ආපසු ස්කොට් මහතා ඔහුගේ නිවසට ගියේය. යන්නට පෙර ඔහු අප්පච්චිට මෙසේ කීවේය. ඔහේ ඉටිපන්දමක් පත්තු කරලා කරපු වැඩේ හරි ඉංගස්. මං හිතුවා ඒක මහා විකාරයක් නේ කියලා. ඕවායින් නැති වැඩක් නෑ කියලා. ඒත් දැන් මට තේරෙනවා මගේ වැරද්ද. ඒක නේන්නම් අප්පච්චි කීවේය. ආලෝකයට ඉන්න බැරි තැනක මටත් ඉන්න බෑ කියලා මං දන්නවා. ඒක හන්දයි මං හැම තිස්සම පරිස්සම් වෙන්නේ. ඒත් ඉතින් ඔයින් ගියා මදයි. අප්පච්චි මත වේලාවක් ගිමන් හැරියේය. ඔහුද වායුවේ යාන්තමින් ආග්‍රහණය වී තිබූ අතර ඔහුට විවේකය අවශ්‍ය විය. ඒත් සැඳාවේ ගෝණියකින් කීත්තන් නූලක් ගලවාගත් ඔහු වෙඩි බෙහෙත් සහිත අඟෙන් වෙඩි බෙහෙත් ස්වල්පයක් ගත්තේය. ඊළඟට වෙඩි බෙහෙත් ස්වල්පේ රෙදි කඩකට දැම්මු ඔහු ඒ කීත්තන් නූලේ එක් කෙළවරක ගැටගැසුවේය. මෙහෙ එන්න ලෝරා. ඔහු කතා කළේය. මං බඩුවක් පෙන්නන්න. ඔහු ලිඳ වෙත ගියහ. නූලේ කොනපත්තු කළ අප්පච්චි කිනිදල් වහ ඒ දිගේ ඇවිලෙන තුරු සිටියේය. ඊළඟට ඔහු වෙඩි බෙහෙත් සහිත කුඩා රෙදි කැපැල් ලිඳ තුරට දැමුවේය. මොහොතකින් එය බොල් හලකින් පිපිරුණු ඔවුන්ට ඇසිනි. ඩෝම්! සිහින් දුමායක්
ලිඳ තුලින් පිටතට කාන්දුවන්නට විය. ඕකෙන් වායෝ එළියට එවි. අප්පච්චි කීවේය. දුමාරයක් සම්පූර්ණයෙන්ම තුනී වී ගිය පසු ඊටිපන්දම දල්වන්නටත් තමා ඒ ලිඳ තුලට දමනතුරු පසකින් බලා සිටින්නටත් ලෝරාට අවසර දුන්නේය. කුඩා ඉටිපන්දම අඳුරු ලීන් පතුල මැද තරුවක් මෙන් දැල්වෙන්නට විය. පසු දිනේ අප්පච්චි සහ ස්කොට් මහතා යළිත් ලිඳ හැරීමේ කටයුතු පටන් ගත්හ. ඒත් සෑම උදෑසනකම ඔහු ඉටිපන්දමක් ලිඳ තුලට දැමූහ. ලිඳේ වතුර ඇබිත් උනන්නට විය. ඒත් ඒ ප්‍රමාණවත් වන්නේ නැත. මඩ වලින් පිරුණු බාල්දි ඉහළට ආ අතර අප්පච්චි සහ ස්කොට් මහතා දිනපතාම මඩ එරීගෙන වැඩ කළහ. උදෑසන ඉටිපන්දම ලිඳ තුලට දමන විට එහි එළියෙන් මඩ සහිත තද ලින් බිත්තිය ආලෝකවත් වූ අතර බාල්දිය ලින් පතුලේ වැදෙන විට ඉටිපන්දම් එළිය රැස් වලල්ලක් මෙන් දිය මත දිවිසෙන්නට විය. දනක් වතුරේ වැසගත් අප්පච්චි මඩ සහිත ලින් පතුල තවත් යටට හාරන්නට පෙර බාල්දි වලින් ලිඳේ වතුර ඉස්සේය. එක් දිනක් ඔහු ලිඳ හාරවෙමින් සිටින අතර උස් කෑ ගැස්මක් දෝංකාර දෙන්නට විය. අම්මා නිවසින් පිටතට දිවා අතර ලෝරා ලිඳ දෙසට දිව්වාය. අදින්න ස්කොට් අදින්න! අප්පච්චි කෑ ගැසුවේය. වතුර ගලා බසින වේගවත් හඬක් ලිඳ තුලින් නැගී එන්නට විය. ස්කොට් මහතා ඔහුට හැකි උපරිම වේගයෙන් දබරය කරගැවූ අතර අප්පච්චි අතින්නත මාරු කරමින් කමේ දිගේ ඉහළට නැග්ගේය. මේක බොරු වැල්ලක් එහෙමනම් තමයි කාරිය. අප්පච්චි හති හලමින් මට පේරෙන දෙපායින් යුතුව ලින් ගැට්ට මත සිට ගත්තේය. මං සවල් පාරක් ගැහුවා විතරයි. ඒක කඩාගෙන ඇතුළට ගියා. මුළු සවල් මිටම පොළව යට. මෙන්න එකපාරටම මගේ වටේටම වතුර පිරුණා. මේ කඹේ අඩි 6ක්ම තෙමිලා. ස්කොට් මහතා කඹේ දබරේ ඔතමින් කීවේය. බාල්දියේ වතුර එකක්ම පිරී තිබිනි. ඔහෙ කඹේ එලිලා උඩට නැගපු එක හොඳට ගියා. මං ඔහේව උඩට අදින්න කලින් වතුර ආවනේ. එකවරම සිය කලවාවලට දෑතින් ගසාගත් ස්කොට් මහතා හත්ති ලව්වයි මගේ සවල ගෙනල්ලා නෑ. ඒත් අප්පච්චි ඔහුගේ සවල සුරක්ෂිතව ගොඩට ගෙනවිත් තිබුණි. තවත් සුළු වේලාවකින් ලින්කට ළඟටම වාගේ වතුර පිරෙන්නට විය. නිල් අහස් වලල්ල ලින්දිය මත පතිත වී තිබූ අතර ලෝරා එදෙස බලන විට කුඩා දැරියකගේ හිසක් ඇදෙස බලා සිටියේය. ඇ හතවනල විට දිය මත සිටි තවත් අතක් ඈට අතවැනුවේය. වතුර පැහැදිලිය, ප්‍රසන්නය, සීතලය. එය ප්‍රිය උපදවන සීතල වතුර තරම් හොඳ වෙනත් කිසිවක් තමා රස බලා නැතැයි ලෝරාට සිතිනි. අප්පච්චි තවදුරටත් ඔයින් පල්ලු රස්නේ ඇති දිය ගෙනාවේ නැත. ලිඳ මත ශක්තිමත් ලෑල්ලක් සවිකළ ඔහු වතුර බාල්දිය දමන විවරය වැසීම සඳහා බරති ලෑල්ලක් සෑදුවේය. ලෝරාට හෝ මේරිට පිපාසය දැනෙන විටක අම්මා ලෑල්ල ඉවත් කොට ලිඳෙන් සීතල නැවුම් දිය බාල්දියක් ඇද ඔවුන්ට බොන්නට දුන්නාය.